සුබ දවසක් යාළුවනේ. ඉතින් ලංකන් ටර්බෝ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් ඔයාලා වෙනුවෙන් ක්ලාසික් කාර් එකක් අපි අරන් ආවා. ඒක අපේ භාෂාවෙන් නම් කියන්නේ ඉබි කාර් එක කියලා. මේක ඉබි කාර් එක නෙමෙයි. Volkswagen සමාගමෙන් හදන Volkswagen Beetle කාර් එකයි අද අරන් ආවේ. ඉතින් අපි මුලින්ම මේ කාර් එකේ ඉතිහාසය ගැන ටිකක් කතා කරලා ජර්මනියේ ඒකාධිපතියෙකු ඇඩෝල්ෆ් හිට්ලර්ගේ අදහසකට අනුව ජර්මානු ජනතාවට ඉතා ලාභදායී නඩත්තුවර පහසු පවුලේ ගමන් බිමන් යාමට හැකි මොටර් රථයක් නිර්මාණය කිරීමට අවශ්‍ය විය. ඒවාකට පැවති මොටර් රථවල මිල ඉතා අධික වීමත් නඩත්තු මිල වැඩිවීමත් නිසාවෙන්. ඉතින් ඉන්පසු හිට්ලර් ජනතාවගේ වාහනය නමින් Volkswagen Type 1 වාහන නිෂ්පාදනය කිරීමට ෆර්ඩන් පෝස්ට් නියෝග කරා. ඉන්පසු පෝස්ට් 1938 මැයි මාසයේදී Volkswagen Beetle හෙවත් කුරුමිනියා නිෂ්පාදනය කරා. ඒ වුණාට පසු කාලයක පෝස්ට්ගේ බීටල් පේටන්ට් පත්‍රය අයිති බෙලා බර්නිගේ බව 1953 දී උසාවියේදී ඔප්පු වුණා. ඒ බෙලාගේ බීටල් සැකස්ම 1925 දී පෝස්ට් විසින් නීත්‍යානුකූල නොවන අයුරින් මෙම සැකස්ම යොදාගත් නිසාය. ඉන්පසු 1925 සිට මෝටර් රථයේ සැකස්මට හිමි ගෞරවය බෙලා බර්න්ට හිමි වුණා. ඉතින් මේ විදිහට ජනතාවගේ මෝටර් රථයේ විදිහට 1938 දී නිෂ්පාදනය ආරම්භ වූ මෝටර් රථය 2019 වනතෙක් අවුරුදු 81 කාලයක් නොකොඩවා නිෂ්පාදනය කරපු එකම මෝටර් රථය ලෙස වාර්තා පොත් වලට එක් වුණා. ඉතින් මේ විදිහට ආරම්භ කරපු ජනතාවගේ වාහනේ නිපදවන සමාගම අද වෙන විට ලෝ සුපතල මිල අධිකම මෝටර් රථ සන්නාම නාම කිහිපයක්ම මව් සමාගම බවට පත් වී ඇත. ඒ සමාගම් වල නම් කිව්වොත් Volkswagen, Audi, Lamborghini, Bugatti, Porsche, Bentley, Skoda, Ducati යන සමාගම් වීම විශේෂත්වයක්. ඉතින් අද අපි කතා කරන මේ විශේෂ වාහනය 1961 නිෂ්පාදිත වාහනයක්. ඉතින් අපි දැන් මේ වාහනය ගැන කතා කරමු. ඊට කලින් අපිව subscribe කරන්න අමතක කරන්න එපා. අපි දැන් මේ වාහනේ පිටිපස්සේ ඔප්ෂන් මොනවාද කියලා බලමු. ඉතින් මුලින්ම මේ වාහනේ එන්ජින් එක ගැන කතා කරොත් මේ වාහනේට තියෙන්නේ 1300cc එන්ජින් එකක්. නමුත් මේ වාහනේ එන්ජින් වර්ග කිහිපයක් අපිට බලා ගන්න පුළුවන්. ඒවා තමයි 1100cc, 1200cc, 1300cc, 1500cc, 1600cc යන වර්ග වශයෙන්. හොඳයි. දැන් අපි මේ වාහනේ තියෙන 1300cc එන්ජින් ගැන කතා කරොත් 4 සිලින්ඩර් පෙට්‍රල් එන්ජින් එකක් තමයි මේ වාහනේට එන්නේ. ඊට අමතරව 4 ස්පීඩ් ගියර් බොක්ස් එකක් මේ වාහනේට දීලා තියෙනවා. තව මේ වාහනේ ඩුවල් එක්සෝස් දීලා තියෙනවා. මේ බට දෙකම ෆන්ක්ෂන් වෙනවා. මීට අමතරව මට තව දෙයක් එන්ජින් ගැන කියන්න ඕන. ඒ තමයි මේ වාහනේ එන්ජින් වල රේඩියේටර් එකක් නැහැ. එන්ජින් කූල් වෙන්නේ වාතයෙන්. ඒ කියන්නේ මේකට එයා කූල් එන්ජින් එකක් තමයි තියෙන්නේ. ඒ අයි කිව්වොත් ජනතාවට ඉතා ලාභදායී වාහනයක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය වන නිසා. ඉතින් මේ වාහනේ රියර් බෆර් එක ෆුල් මෙටල් වලින් තමයි හදලා තියෙන්නේ. ඊට උඩින් සිග්නල් ලයිට්, බ්‍රේක් ලයිට් සහ රිවර්ස් ලයිට් වලට දැක ගන්න පුළුවන්. ඊට මැද්දෙන් තියෙන්නේ 1300cc එන්ජින් මොඩල් බැජ් එක. දැන් අපි මේ වාහනේ සයිඩ් අපියරන්ස් එක ගැන කතා කරොත් මේ වාහනේ මඩ් ගාඩ් එක එළියට පන්නලා මේ වාහනේට යුනික් ඩිසයින් එකක් එක් කරලා තියෙනවා. ඊට අමතරව අද අපි කතා කරන වාහනේ 14 inch alloy wheel එක් කරලා තියෙනවා. නමුත් මේ වාහනේ ඔරිජිනල් එද්දි නම් alloy wheel එන්නේ නැහැ. normal rim තමයි එන්නේ. ඒ වගේම මේ වාහනේ 2 door වාහනයක්. නමුත් 4 දිනකට යන්න පිටපස්සේ සීට් තියෙනවා. පිටපස්ස සීට් වලට යන්න නම් ඉස්සරහා සීට් නමලා තමයි පිටපස්සට නගින්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ වාහනේ සීට්ස් ලෙද නිමාවක් දීලා තියෙනවා. ඒ වගේම හොඳ සර්ප පහසුවකුත් තියෙනවා. හැබැයි වාහනේ කුඩා නිසා ටිකක් උස කෙනෙක්ට නම් වැඩි දුරක් යන්න අපහසුයි. අපි දැන් කතා කරමු මේ වාහනේ ඉස්සරහා පෙනුම ගැන. හොඳයි. මේ බීටල් වාහනේ ඉස්සරහා රෝදෙත් ඇලොවිල් තමයි භාවිතා කරලා තියෙන්නේ. ඒ වගේම මම කලින් කිව්වා වගේ ඉස්සරහා මඩ් ගාඩ් එකෙත්
එළියට පන්නලා මේ වාහනේ යුනික් ඩිසයින් එක පෙන්වලා තියෙනවා. ඒ වගේම හෙඩ්ලයිට් ගැන කතා කරොත් normal halogen light තමයි Beetle වාහනයේ තියෙන්නේ. ලයිට් වටේට ලස්සන ක්‍රෝම් කවර් එකකින් මේ ලයිට් වල තියෙන ක්ලාසික් ගතිය තවත් වැඩි කරනවා. සිග්නල් ලයිට් මඩ් ගාඩ් එක උඩින් තමයි ඇවිත් තියෙන්නේ. අපි දැන් මේ වාහනේ ඉන්ටීරියර් ගැන කතා කරමු. ඉන්ටීරියර් මොන වගේද තියෙන්නේ කියලා අපි දැන් බලමු. ටූඩෝ වාහනයක් විදිහට ෆ්‍රන්ට් පැසෙන්ජර්ට හොඳ ඉඩක් තියෙනවා. ලෙග් ස්පේස් එකක් හොඳයි. ඊට අමතරව ඩෑෂ්බෝඩ් එකේ කුඩා කැබින් එකක් තියෙනවා. ඊට උඩින් පැසෙන්ජර්ට අල්ලගන්න හැන්ඩල් එකක් තියෙනවා. හෙඩ්ලයිට් ස්විච් සහ අමතර ස්විච් දෙකක් තියෙනවා. මේ වාහනේට AC නැහැ. ඒ වෙනුවට එළියේ තියෙන හුලං ඇතුළට ගන්න එයා කවුලින් 3ක් තියෙනවා. මේ තියෙන ඒවා. ඊට අමතරව සන් හෙඩ්රෙස් දෙකක් තියෙනවා. දැන් අපි ඩ්‍රයිවර් සීට් එකට ගිහින් බලමු. ඉතින් මේ වාහනේ ඩ්‍රයිවිං සීට් එක මේ විදිහට තමයි තියෙන්නේ. මේ තියෙන ආෆ්ටර් මාකට් හයි කරපු ස්ටියරින් වීල් එක. ඒ වුණාට මේවා වයින් හැන්ඩල් ඔරිජිනල් තත්ත්වයේ තියෙනවා. මේ තියෙන්නේ ඩෝර් ලොක් එක. ඒ වගේම තමයි මේ වාහනේ ඩෝර් අපෝච් එක සිම්පල් ක්ලාසික් ඩිසයින් එකක් තමයි අපිට දකින්න තියෙන්නේ. ඒ වගේම මේ වාහනේ මීටර පද්ධතිය ගැන කතා කරොත් ඇනලොග් 2-in-1 මීටර පද්ධතියක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ 1 මීටරේ ස්පීඩ් එක සහ ෆෝල් මීටර යන දෙකම එකට තියෙන එක. මේ වාහනේ කාගෝ එක තියෙන ඉස්සරහා පිටපස්සේ එන්ජින් එක තියෙන නිසා අපි දැන් ඒක ඕපන් කරලා බලමු. මේක කුඩා වාහනයක් නිසා තරම් ලොකු ඉඩක් නොමැති වුණත් සාමාන්‍යයෙන් බෑග් දෙකක් වගේ දාගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ ෆෝල් ටැංක් එකත් ඉස්සරහට තමයි තියෙන්නේ. මේකේ කාගෝ ඒරියා එකට පල්ලෙහෙන් තමයි ෆෝල් ටැංක් එකක් තියෙන්නේ. ඉතින් වෙනද වගේම අද ඔයාලට ගෙනාපු මේ වාහනේ ගැන මොනවද හිතෙන්නේ? ඒ ගැන පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. මතක ඇතුව අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. නැවත අපි මොඩිෆිකේෂන් ක්ලාසික් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. එහෙනම් ඔයාලට සුබ දවසක්.